යෝධයෝ ගැන අහලා තිබ්බට යෝධයෝ දැකලා තිබ්බේ නෑ නේද? මේ ඉන්නේ නන්දි මිත්‍ර. රටම එක්සත් කළ දුටුගැමුණු රජතුමාගේ යෝධයෝ 10 දෙනාගෙන් ප්‍රධමතම ගෝලයෙක් තමයි මේ සෙම්පති නන්දිමිත්‍ර කියන්නේ. නන්දිමිත්‍ර යෝධයාට මේ දුටුගැමුණු රජතුමා පැවරුවේ මේ උතුරු නැගෙනහිර කොටස් වල ආරක්ෂාව සපයන්න තමයි නන්දිමිත්‍ර ගෝලයාට පැවරුනේ. මේ නන්දිමිත්‍ර යෝධයාගේ මේ යමා කාලය ගෙවනේ මේ ගම තුල. ඉතින් නන්දිමිත්‍ර යෝධයාගේ ළමා කාලය ගත්තම හැමෝටම මතක පුරාවෘත් තමයි නන්දිමිත්‍ර යෝධයා මිරිස් කරා දන් ගියපු එක. ඒ වගේ මුණ පඳුර කඩාගෙන ගිහින් ඉතින් මේ හැම දෙයක්ම සිදුවුනේ මේ නන්දිමිත්‍ර කියන ගම. මේ නන්දිමිත්‍ර යෝධයා ගම පිටලා තියෙන්නේ මේ වවුනියාව ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර් 20 උත්සාහ මේ පදවිය ප්‍රදේශයේ කැලෑබෝගස් කියන ප්‍රදේශේ පාස් කරලා පස්සේ එදි තමයි මේ නන්දිමිත්‍ර කියන ගම හම්බෙන්නේ.